මුමහත් තිරිසනෙක්, මුමහත් සතෙක්, දරුවන්ගේ අතින් මැරුම් කන්නේ නැති හොඳ වාසනාවන්ත දෙමාපියන් මේ මරණයේ වගකීම දරන්න ඕන ඒ පුතා නෙවෙයි. වැරදි වැඩ කරනකොට කන පළලා හරි තේරුම් කරලා දීලා 26 හැවිරිදි පුතා විසින් අම්මා තාත්තා දෙන්නම මරලා. මුමහත් තිරිසනෙක්, මුමහත් සතෙක්. මම වැරදි. මට එහෙම කියන්නත් බෑ. මොකද තිරිසන්ගත සතුන්ටත් ඒක අගෞරවයක්. මොකද තිරිසන්ගත සතුන්වත් මේ වගේ ක්‍රියා සිද්ධ කරන්නේ නැති නිසා. නමුත් මට දැනෙනවා යමක්. මේ මරණයේ වගකීම දරන්න ඕන ඒ පුතා නෙවෙයි. මියගිය අම්මා සහ තාත්තමයි. හේතුව පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට අධ්‍යාපනය දීම විතරක් තමයි බොහෝ දෙමාපියෝ හිතන්නේ. ඒ දරුවන්ට අධ්‍යාපනය දෙන ගමන් ඒ දරුවන්ට ಗುಣධර්ම ටික දුන්නා නම් වැරදි වැඩ කරනකොට කන පළලා හරි තේරුම් කරලා දීලා ඒ වැරද්ද නිවැරදි කරා නම් සමහර විට මේ අම්මා තාත්තා කරේ නැති දේ තමයි ඒ දේ. වැරදි වැඩ කරනකොට අහක බලන් ඉඳලා තියෙනවා හොඳ දේවල් ජීවිතේට හුරු කරේ නැහැ. අන්තිමට මේ අම්මට තාත්තට ජීවිතයෙන් පවා වන්දි ගන්නට සිදු වුණා. මට දැනෙන්නේ අන්න ඒ දේ. මේක අහන අම්මේ තාත්තේ ඔබත් මතක තියාගන්න. පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට ආදරය සෙනෙහස දෙන්න. ඒ දෙන ගමන් දරුවෙක් පුංචි හෝ වැරද්දක් කරා නම් ඔබට වගකීමක් තියෙනවා ඒ දරුවට ඒ වැරද්ද පෙන්නලා දෙන්න. මේක පුතේ වැරදි කියලා දැනෙන්න සලස්සන්න. අවශ්‍ය කරන දඬුවම දෙන්න. මොකද දවසක ඒ දරුවා සමාජගත වුණාම ඒ කරන සියලු වැරදි වලට වග උත්තර කරුවා වෙන්නේ ඔබ බව මතක තියාගන්න. බනින්නේ ළමයාව හදපු වඩපු අම්මට තාත්තට කියන එකත් මතක තියාගන්න. ඒක නිසා දරුවෝ වදන එක විතරක් නෙවෙයි ඔබේ වගකීම. දරුවෝ නිවැරදිව හදලා සමාජගත කරන්න උත්සාහ කරන්න. ඒක නිසා දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන ගමන්ම හොඳ ගුණධර්මයක් දුන්නාම ඒ දරුවන්ට අම්මගේ වටිනාකම, තාත්තගේ වටිනාකම, වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ වටිනාකම දැනෙන්නට පටන් ගනීවි. දරුවෙක්ට අවවාදයක් දෙන අම්මට ගහන්න පනින සමාජයක් අද බිහි වෙලා. ඒ වගේම අවවාද උපදෙස් දෙන ගුරුවරයාට ගහන්නට තරම් දරුවන් කුරිරු වෙලා. වැරදුන තැන නිවැරදි කරගන්න හදා ගන්නටයි හාමුදුරුවන්ගේ මේ තද්ද සැර වචන ටික. මම හිතනවා ඔබ අම්මෙක් හෝ තාත්තෙක් නම් මේ පණිවිඩේ හිතට අරගෙන දරුවන්ගේ අතින් මැරුම් කන්නේ නැති හොඳ වාසනාවන්ත දෙමාපියන් වෙන්නට කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. එහෙනම් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.